ශ්‍රී ලංකාවේ වර්තමාන නීතිය අනුව සමාදාන විනිශ්චයකාරවරුන් පත් කිරීමේ බලය ඇත්තේ කාටද? අධිකරණ ඇමතිට තමයි බලය තියෙන්නේ. මහවැලිගඟ අතීතයේ හඳුන්වපු නම කුමක්ද? මහා වාලුකා නදිය කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. සමෝපකාර පාසල පිහිටා තිබෙන්නේ කොහෙද? පොල්ගොල්ල කියන ප්‍රදේශයේ. මනෝවිද්‍යාවේ පියා කවුද? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහත්තයා. පාසලක් විවෘත කරන්න බන්ධනාගාරයක් වසා දමයි යැයි ප්‍රකාශ කළේ කවුද? මහත්මා ගාන්ධිතුමා. ශ්‍රී ලංකාවේ පළමු පොලිස්පති කවුද? රොබර්ට් කැම්බෙල් මහතා. ශ්‍රී ලංකාවේ ඇති සෞඛ්‍ය දිස්ත්‍රික්ක ගණන කීයද? සෞඛ්‍ය දිස්ත්‍රික්ක 26යි. අගුන් ගිනිකන්ද පිහිටා තිබෙන්නේ කුමන රටේද? උත්තරය ඉන්දුනීසියාවේ. මොන්ටිසෝරි ක්‍රමයේ නිර්මාතෘවරිය ලෙස හඳුන්වන්නේ කවුද? මාරියා මොන්ටිසෝරි මහත්මිය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය කුමක්ද? උත්තරය රන්මුතු දුව. ශ්‍රී ලංකාවේ ඉදිකොට ඇති දෙවන විශාලතම විදුලි බලාගාරය කුමක්ද? පිළිතුර කෙරවල පිටිය. ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වනෝද්‍යානය කුමක්ද? හොරගොල්ල ජාතික වනෝද්‍යානය. මෙරට ප්‍රථම විශාලතම සුළං විදුලි බලාගාරය කුමක්ද? තම්බපන්නි සුළං විදුලි බලාගාරය. සිංහරාජ වනාන්තරය මායිම් ඇති දිස්ත්‍රික්ක තුන මොනවාද? රත්නපුරය, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක තුන. නව කැලණි පාලම ඉදිකිරීම සඳහා ආධාර ලබා දුන් ආයතනය කුමක්ද? ජපානයේ ජයිකා කියන ආයතනය. ලෝකයේ මිරිදිය ජල ප්‍රතිශතය කීයද? 3%යි. ලංකා බැංකුවේ පළමු විදේශ ශාඛාව වන්නේ කුමන ශාඛාවද? ලන්ඩනයේ ඉදි කළ ලංකා බැංකු ශාඛාව. ලොව වැඩිම ජනගහනයක් සිටින නගරය කුමක්ද කියලා ඇහුවොත් උත්තරය තමයි ජපානයේ ටෝකියෝ කියන නගරය. සාමය සඳහා සම්බන්ධ ශාකය කුමක්ද? ඔලිව් ශාකය. රෝමය අසලින් ගලා බසින ගංගාව කුමක්ද? පිළිතුර ටයිබර් ගංගාව. ප්‍රශ්නය භාව චිත්‍ර සඳහා සුප්‍රසිද්ධ කලා ශිල්පියා කවුද? පිළිතුර තමයි පැබ්ලෝ පිකාසෝ. පංච තූර්ය වාදන භාණ්ඩ නම් කරන්න. ආතත, විතත, විතතාතත, ඝන, ශුසිර. එමා කියන ඉංග්‍රීසි කෘතියේ කතුවරයා කවුද? පිළිතුර තමයි ජේන් ඔස්ටින්. ජපන් සම ගිවිසුම අත්සන් කළේ කුමන වසරේද? 1951 වසරේ. ලොව ප්‍රථම සත්තුවත් පිහිට වූ රට කුමක්ද? පිළිතුර ඕස්ට්‍රේලියාව. අවිහිංසාවාදයේ පියා කවුද? මහත්මා ගාන්ධිතුමා. මනෝවිද්‍යාවේ පියා කවුද? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහතා. පරිණාමවාදයේ පියා කවුද? චාල්ස් ඩාවින් මහතා. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා කවුද? හිපොක්‍රටිස්. රසායන විද්‍යාවේ පියා කවුද? ෂාබීර් බින් හයිසාන්. ගණිතයේ පියා කවුද? ආකිමිඩිස්. ඡාමිතියේ පියා කවුද? යුක්ලිඩ්.
ඉතිහාසයේ පියා කවුද? හෙරඩෝටස්. දර්ශනයේ පියා කවුද? සොක්‍රටිස්. ආර්ථික විද්‍යාවේ පියා කවුද? ඇඩම් ස්මිත්. ආර්ථික විද්‍යාවේ පියා කවුද? නයිල් ගඟ ආරම්භවන්නේ කුමන විලෙන්ද? වික්ටෝරියා විලෙන්. පෘථිවිය ගෝලාකාර බව මුලින් ඉදිරිපත් කළේ කවුද? පයිතගරස්. ලොව මුල්ම න්‍යෂ්ටික බලාගාර ඉදි කළේ කුමන වසරේද? 1954 වසරේ. රෝදය මුලින්ම සොයාගත්තේ කුමන ජාතිකයින්ද? ඉරාක ජාතිකයින්. පරිගණකයේ නිර්මාතෘ කවුද? චාල්ස් බැබේජ්. ලංකාවේ උසම වේල්ල කුමක්ද? වික්ටෝරියා වේල්ල. ඉන්දියාවට නිදහස ලැබුණේ කුමන වසරේද? 1947 වසරේ. පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශ මොනවාද? පුත්තලම හලාවත කුරුණෑගල. ලාංකිකයන්ට සර්වජන ඡන්ද බලය ලබා දුන්නේ කුමන වසරේද? 1931 වසරේ. ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා කවුද? සර් ඔලිවර් ගුණතිලක මහතා. රෝමියෝ ජුලියට් කෘතියේ රචකයා කවුද? විලියම් ෂේක්ස්පියර්. මල්ගුඩි දවස කෘතියේ රචකයා කවුද? ආර්.කේ. නාරායන් මහතා. යුද්ධය හා සාමය කෘතියේ රචකයා කවුද? ලියෝ තෝල්ස්තෝයි මහතා. අම්මා යන කෘතියේ රචකයා කවුද? මැක්ස් කිම් ගෝකී මහතා.